ආස දෙයක් කාලා බීලා එහෙම චුට්ටක් එළිය ඇවිදලා එන්න. ඉතින් එහෙම දෙයක් කරන්න ඔයත් බලන් ඉන්නවද? තව කෙනෙක් වාගේ උදව්වට එනකන්. පොඩ්ඩක්වත් සුද්ධ කරලවත් නැහැ. හොඳට ලංකාවිස්ස වගේ තියෙනවා. අද මම ටිපි ටිප් පැකට් එකක් ගත්තා. මං අද මුං ඇට පෙඟෙන්න දාලා ගියේ නේ. රසට අඹ එකත් හදලා ඊට පස්සේ තමයි මං කපපු. ඒක තැම්බෙන්න තිබ්බ මම පෝක් එකත් හදාගත්තා. ඒක ඇත්තටම කංකුම් වගේම තමයි. අපි හැමතිස්සෙම වැඩමයි නේද? ඉතින් වැඩ කරලා අපේ මයින්ඩ් එක රිලැක්ස් කරගන්න නම් පොඩ්ඩක් එළියට බහැලා වටපිටාවේ ලස්සන බලන්න ඕනේ කියලා හිතිලා නැද්ද? හැබැයි ඉතින් ඒක එකිනෙකාට වෙනස්. එහෙම හිතෙන්නේ නැතුවත් ඇති ඉතින් සමහරුන්ට. හැබැයි මම නම් හරිම ආසයි චුට්ටක් එළියේ ඇවිදලා වින්ඩෝ shopping කරලා ආස දේවල් තියෙනවා නම් අරගෙන ආස දෙයක් කාලා බීලා එහෙම චුට්ටක් එළිය ඇවිදලා එන්න. ඉතින් ඒක මට ලොකු දව්වක් වෙනවා ඊළඟ සතියේ වැඩ ටික හොඳින් දිගටම කරගෙන යන්න. ඉතින් එහෙම දෙයක් කරන්න ඔයත් බලන් ඉන්නවද? තව කෙනෙක් වාගේ උදව්වට එනකන්. නැත්තම් තව කෙනෙක් වාගේ තනියට එනකන්. ඉතින් ඒක ගැන හිතුවොත් නම් මගේ ජීවිතේ මම ආස වෙලා තියෙන්නේ මම යාළුවෝ විදියට හදාගෙන තියෙන්නේ ගොඩාක් අඩු පිරිසක්. ඉතින් ඒ මම ආදරය කරපු මම ආස වුණ යාළුවෝ නෑදෑයෝ අතරිනුත් මාත් එක්ක ගමනක් යන්න මගේ උදව්වට එන්න කැමති වෙලා තියෙන්නේ එතනිනුත් කීප දෙනෙක් විතරයි. ඉතින් වයසින් ලොකු වෙද්දි මන් තේරුම් ගත්ත දේ තමයි අපි හැමෝන්ගේම අදහස් වෙනස්නේ. අපි හැමෝන්ටම එකිනෙකා වෙනුවෙන් ගත කරන්න තියෙන කාලය හරිම වෙනස්. සහ එකිනෙකාගේ කැමැත්තත් ගොඩාක් වෙනස්. ඒ නිසා තව කෙනෙක් අපේ තනියට හෝ උදව්වට හෝ එයි කියලා බලාගෙන ඉන්නේ නැතුව අපිට පුළුවන් වෙන්න ඕනේ අපි කැමති දේවල් කරන්න. ඉතින් ඔය යාළුවෝ නෑදෑයෝ හැමෝම අතරින් මම වැඩිපුරම ආස වුණා. ඒ වගේම මටත් ආස එක්කෙනෙක් මගේ ජීවිතේ ඉන්නවා. ඔයා දන්න අය කවුද කියලා? ඔන්න එයා නම් හරිම ෂොක්. අපේ ජීවිතේ එක්කෙනෙක් හරි අන්න ඒ වගේ ඉන්නවනම් හරිම වාසනාවන්තයි නේද? ඉතින් ඔන්න ඒ වාසනාවන්තයන් අතර මාත් ඉන්නවා. හැබැයි ඉතින් එයාද වැඩට ගිහිල්ලා. අද මම යනවා ගමනක්. මංගාව තියෙනවා මංගාව මේන් කාඩ් දෙකක් තියෙනවා. මට පොඩි ටැග්ගක් හම්බුණා. මේක මං හිතන්නේ පවුම් 60ක් වගේ තියෙනවා මෙතන. මගේ තියෙනවා ස්කින් කෙයාර් සීරම් එකක් ගන්න තියෙනවා. මේකේ තියෙනවා අපිට කඩවල් ටික ලියලා මෙන්න මේ ඕන තැනකින් මේක ස්පෙන්ඩ් කරන්න පුළුවන්. ප්‍රයිමාක්, ආගෝස්, නිව් ලුක්, බූට්ස්, මැටලන් එක තියෙනවා. ක්ලෝතින් ස්ටෝර්ස් සහ ඔය ස්කින් කෙයාර් ෆාමසි එක ඒවා තියෙනවා. ඒ වුණාට ඇත්තටම මං ඇඳුම් ගන්න කැමති ෂීන් එකෙන්. ඉතින් ඒක ඔන්ලයින් ස්ටෝ එකක්නේ. මේ කාඩ්ස් වලින් ගන්න බෑ. බලමු මේ ආවට තියෙන ෂොප් එකකින් මොන හරි ගන්න තියෙයිද කියලා. එහෙනම් යම්මත් එක්කද? ඔයාලට පාළුයිද හෂාන් නැතුව? කරන් දෙයක් නැහැ. අද මාත් එක්ක තමයි යන්න වෙන්නේ. එයාද වැඩට ගිහිල්ලානේ. මං එච්චරම තනියෙන් ගිහිල්ලා නැහැ. ඒ වුණාට මේ අනේක හොඳයි නේද? ෂොක් නේතකට මට ඕන වෙලාවක් අරගෙන මං ආස දේවල් කර ඉන්න පුළුවන් නේ. මේ හැමදාම මම මිරර් එක හදන්න ඕනේ. මොකද හෂාන් වෙනදාට වැඩට යන්නේ කායකේ. අද එයා පයින් ගියා ළඟයිනේ. ඒ නිසා මට ඔක්කොම සීට් එකයි මිරර් එකයි හදන්න වෙනවා එයා යන නිසා. ආපහු එයා වාඩි වුණාම එයා හදා ගන්නවා එයාට ඕන විදියට. එක කාර් එකයිනේ තියෙන්නේ ඉතින්. යන් එනං අපි දෙන්න. අද ඉතින් පාරේ වීඩියෝස් ගන්න වෙන්නේ නැහැ. මොකද මගේ උදව්වට කවුරුත් නැහැනේ. එහෙනම් මං ඔයාව ගිහිල්ලා හම්බෙන්න. මං කලින් කියපු දෙයට මට පොඩි දෙයක් තියෙනවා ඇඩ් කරන්න. හැබැයි වා දන්නවද ඔය කවුරු කොහොම හිටියත් අපිට බැරි නම් තනියම සතුටු වෙන්න, තනියෙන් හිත සතුටෙන් පුරව ගන්න
ඔය කවුරුත් වැඩක් නැහැ. ඒ කෙනා හැමදාමත් දුකෙන්. ඒ නිසා මම වාසනාවන්තයන් ගොඩේ නෑ කියලා ඔයා දුක් වෙන්න එපා. මොකද ඔයා ඇත්තටම සතුටෙන් ඉද්දී අර මං කිව්වා වගේ ස්පෙෂල් අයත් ඔයාට හම්බෙන්න පුළුවන්. ඒ නිසා මුලින්ම ඔයා සතුටෙන් ඉන්න. ඉතින් මම ගියා චුට්ටක් අද සිටි සෙන්ටර් එකට. මම ප්‍රයිමාර්ක් එකට ගිහිල්ලා මුලින්ම බැලුවා තියෙන ඇඳුම් ලස්සන ඒවා තිබුණා. ඒ වුණාට මම පැය කමාරක් විතර ටයිම් එක වේස්ට් කරලා බැලුවා විතරයි. අන්තිමට මුකුත් ගත්තේ නැහැ. අනේ මන් දන්නේ. නිකන් කාලේ ගිය එක විතරයි උනේ. මට හිතුන්නේ මුකුත් ගන්න. ඉතින් මං චුට්ටක් ඇවිදලා අද මම වෙන ෆ්ලේවර් එකකින් බබල් ටී එකක් ගත්තා. ඒක චොක්ලට් ෆ්ලේවර් එකක්. ඒකත් හරිම රසට තිබුණා. ඊට පස්සේ මම ලිඩල් එකට ගියා, ඒෂියන් ස්ටෝර් එකට ගියා. ගෙදරට ඕන කරන ග්‍රෝසරිස්ුත් අරගෙන මම රෑ වුණා ගෙදර එන්න. මොකද ට්‍රැෆික් තිබුණා පාරේ. එතකොට ඉතින් හෂානුත් ඇවිල්ලා. දැන් මං ඇහුවා ක්‍රොසන්ට් ගේන්නද කියලා. එපා කිව්වේ. මේක ගෙනා එක ඇල්ල කන්න. දැන් කන්න ඉතින් ක්‍රොසන්ට් එක එපා කිව්වනේ. මොන් තියනවා. මගේ කන්ඩිෂනර් එක ඉවර වෙන්න ළඟයි. ඉතින් අද ලිඩල් එකෙන් මට මේ සියන් බ්‍රෑන්ඩ් එකෙන් ෆ්‍රී අයිටම් එකක් තිබුණා. ඒ නිසා මම ඒකේ කන්ඩිෂනර් එක ගත්තා. ගාලා බලන්න ඕනි කියලා. හොඳයිද දන්නේ නැහැ ඉතින් මම මේ වගේ පොඩි බඩු ටිකක් අරන් ආවා. අද මම විශේෂ දෙයකට කියලා ගත්තා. ලිඩල් එකෙන් මෙන්න මේ ඉස්සෝ එක. මේක පවුම් 7ක් වුණා. ඒ වුණාට අද මම හිතුවා ඒක ගන්නවා කියලා. ඒක නම් හොඳ රසට එයි කියලා මං හිතනවා. මොකද පොඩ්ඩක්වත් සුද්ධ කරලවත් නැහැ. හොඳට ලංකාවේ ඉස්සෝ වගේ තියෙනවා. අපි හදලා බලමු දවසක. මම ගොඩ දවසක ඉඳන් ආසාවෙන් හිටියේ අඹ හදලා කන්න. උඟ කාලෙකින් කන්න බැරි වුණා. මොකද හැම තැනින්ම හොයාගන්නත් බැහැනේ. ඉතින් අද ඔන්න ඒෂියන් ස්ටෝර් එකට ගියාම මම දැක්ක අඹ තියෙනවා. ඒ නිසා මං අඹ ගත්තා. අපි ඉතින් හදලා බලමු කොහොමද රසට එනවද කියලා. අද මම ටිපි ටිප් පැකට් එකක් ගත්තා. මේකට අපි හැමෝම ආසයි නේද? මං හරි ආසයි පේර කන්න. අද තිබුණා පේර ගෙඩියකුත් ගත්තා. රසයි ඒක. ඒතකොට ලංකාවෙන් ගෙන්වන සමන් එකකුත් තිබුණා. ඒකත් ගත්තා. ඩෙල්මිච් සෝයා මීට් පැකට් එකකුත් ගත්තා. අපි දැන් තලන බටු කනවනේ. ඉස්සර නම් ඒව කෑවෙත් නැහැ. ඒ වුණාට ළඟදී හැදුවා. ඒක හොඳට රසට ආවා. ඒ නිසා ඔන්න හෂානුත් හරිම ආසයි දැන් තලන බටු කන්න. ඉතින් ඔය වගේ දේවල් නම් ටිකක් ගණන් මෙහි. ඒ වුණාට ඉතින් ඉඳලා හිටලානේ අපි කන්නේ. ඒ නිසා අද ගත්තා. මං අද මුං ඇට පෙඟෙන්න දාලා ගියේ. ඒ නිසා ඉක්මනින්ම මුං කිරිබත් එකකුත් හදාගත්තා. සීනි සම්බෝලයක් එක්ක. ඉතින් ගෙනාපු අඹ වලින් මං අද රස කෑමක් හදාගන්නයි යන්නේ. රසට අඹ එකත් හදලා පෝක් එකක් තියෙනවා හදන්න. ඒකත් හදලා මම ගත්තනේ වයිල්ඩ් රොකට් කියන කොළ ජාතිය. ඒක මම අරගෙනම නැහැ. ඒක හැදුවම නිකන් අපේ ලංකාවේ කංකුන් එක වගේ කියලා මට දැනගන්න හම්බුණා. ඒ නිසා ඉතින් මං අද අරන් බැලුවා ඒක ඇත්තද කියලා. ඉතින් ඒකත් තෙල් දාන්න හිතන් ඉන්නවා. මම ඔය දේවල් ටික තමයි අද මම හදන්නේ. එතකොට කලින් හදපු පරිප්පු එකකුත් තියෙනවා. මං හිතනවා ඉතින් අද කෑම එක රසයට ගැලපෙයි කියලා. ඉතින් මං ඔයාලට පෙන්නන්නම් මං කොහොමද අඹ එක හැදුවේ කියලා. මුලින්ම තෙල් රත් වෙද්දී අබ සූදුරු උළුහාල එහෙම බෙදෙන්න දුන්නා. ඊට පස්සේ එකට ඉඟුරු සුදු ලූණු කොටලා එකතු කළා. ඊට පස්සේ ලූණු, කරපිංචා, අමු මිරිස්, රම්පේ නම් මට හොයාගන්න අමාරුයි මෙහෙම. ඉතින් ඔය ටික දාලා බෙදෙද්දී මම ඔක්කොම ස්පයිසස් ටික දැම්මා. මිරිස් 3-5, බදපු මිරිස් බදපු 3-5, කහ ලුණු,
කළු කුඩු ඔන්න ඔය ඔක්කොම ටික දාලා මං හොඳට බැදගත්තා. ඊට පස්සේ තමයි මං කපපු හොඳට හොදගත්තා අඹ ටික දාගත්තේ. ඒකත් හොඳට මික්ස් කරලා වතුර ටිකකුත් දාලා ඒක තැම්බෙන්න තිබ්බම මුලින්ම. ඊට පස්සේ මං ඒකට ටික් කොකනට් මිල්ක් එකතු කළා. මම ඒකට සීනිත් දැම්මා. අම්බෝ ඉතින් මේ වෙලාවට හරීම සුවඳයි රසයි. හරි ආසයි මට. හරීම රසට ආව අඹ එක. ඒකම මම පෝක් එකත් හදාගත්තා. ඉතින් මම කොළ එක තෙල් දාන්න ලූණු එහෙම ඔක්කොම කපලා තෙල් දාගෙන ඊට පස්සේ තමයි කොළ එක එකතු කරන්නේ. ඉතින් එකතු කරාට පස්සේ මට තේරුණා කොළ මදි ලූණු වැඩි කියලා. ඒ නිසා මම ගෙනාපු බණ්ඩක්ක තිබුණ හොඳ වෙලාවට බණ්ඩක්ක ටිකෙනුත් ටිකක් අරගෙන කපලා මම මේ තෙල් දාපු එකටම එකතු කළා. එතකොට ඉතින් හරියම රසට තිබුණා බණ්ඩක්කයි කංකුණුයි එකට තෙල් දාලා වගේ. කමක් නෑ ඉතින් ඒකත් රසට තිබුණා. මේ කොළ එක ඉක්මනට අර පොඩ්ඩ වෙනවනේ. ඒ නිසා මදි මම ගෙනල්ලා තියෙන කොළ පැකට් එක ආපහු ගේන්න ඕනේ. ඒක ඇත්තටම කංකුම් වගේම තමයි. ඒ වගේමයි. මට ඉතින් හරි සතුටුයි මං ඇත්තටම කංකුණුත් හොය හිටියේ මෙහෙ නෑනේ කියලා. දැන් ඔන්න අපිට කංකුම් හදාගෙනත් කන්න පුළුවන්. ඉතින් ඔන්න අද කෑම එකත් හරිම රසට ආවා. අඹ එකයි බත් එකයි විතරකුත් කත හැකි. හරිම රසයි. අඹ එක ටිකක් ඇඹුල්නේ. ඒක අමුයිනේ. ඒ නිසා මට ටිකක් සීනි එකතු කරන්න උනා වැඩිපුර. ඒත් ඉතින් අර හැමදාම කන්නේ නෑනේ අපි. හරිම රසට තිබුණා. ඉතින් ඔයාට මොකද හිතෙන්නේ මගේ රසම රස අඹ එක ගැන? රස පාටයිද? වත් මෙහෙමද හදන්නේ? ඔන්න ඉතින් හෂානොත් හරීම රසයි කිව්වා. අද අපිට කන්න තිබුණා අඹ උයලා, පරිප්පුයි, බණ්ඩක්කයි කංකුණුයි වගේ තෙල් දාලා, ඕක් කරි එකයි, පපඩුනුයි. ඉතින් කෑම එක හරීම රසට තිබුණා. දවසට ඉතින් මෙහෙම එක වේලක් කෑවත් ඇති. ඉතින් අද vlog එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා මට කමෙන්ට් එකකින් කියන්න. ඉතින් ආපහු දවසක මේ වගේ vlog එකකින් හම්බෙමු. bye.